ආයිබෝවන් අපි අද කතා කරන්න යන්නේ ව්‍යාපාර නාම ලියාපදිංචිය ගැන. ව්‍යාපාරයක් රෙජිස්ටර් කරගන්නේ කොහොමද කියලා ඒක තමයි අපි අද කතා කරන්න යන්නේ. ඉස්සෙල්ලාම බලමු අපි මොකද්ද කරන්න ඕනේ කියලා. ඉස්සෙල්ලාම කරන්න ඕනේ අපි ඉස්සෙල්ලාම වෙළඳ බලපත්‍රයක් ගන්න ඕනේ ප්‍රාදේශීය සභාවෙන්. ඒකට ඉස්සෙල්ලාම ප්‍රාදේශීය සභාවට ගිහිල්ලා ඒකේ ඉන්න රිසෙප්ෂන් එකේ ඉන්න මිස්ගෙන් හරි මහත්තයාගෙන් හරි මේ අපි අහන්න ඕනේ මේ වෙළඳ බලපත්‍රයක් ගන්න ආවේ මේ ඒකට ඇප්ලිකේෂන් එකක් ගන්න පුළුවන්ද කියලා. එතකොට මිස් සරි මහත්තයා හරි එතනින් ඇප්ලිකේෂන් එකක් අපිට දෙනවා. ඒක ෆිල් කරලා බාර දෙන්න ඕනේ. ඒකේ තියෙනවා ව්‍යාපාරයේ ස්වභාවය, ඊට පස්සේ ආගේ ඇඩ්‍රස් එක, නම, ඒ ටික තියෙනවා. ඒ ටික අපි දාලා වෙලා ෆිල් කරලා ඒක බාර දෙන්න ඕනේ. බාර දීලා වෙලා ඊට පස්සේ එහෙන් යවනවා ඒක PHI මහත්තයලා ගාවට. ඊට පස්සේ PHI මහත්තයා ඔයාලගේ ගමට ඉන්න PHI මහත්තයා එනවා බලන්න එනවා. එයා බලන්න වෙලා ඒ කියන්නේ ව්‍යාපාරයකට සුදුසු මට්ටමකට තියෙන්න ඕනේ. ඒක තියාගන්න විදිහ මම කියන්නම්. ඔයාලගේ ගෙදරම කරනවා නම් කාමරයක් හරි නැත්තම් එළියේ තැනක් හරි, ඒ කියන්නේ එළියේ හරි හදලා වෙනම තැනක් හරි තියෙනම් ඒකේ පිරිසිදුව පිළිවෙලට ව්‍යාපාරය කරන බඩු ටික විතරක් තියෙන්න ඕනේ. වෙනත් බඩු තියෙන්න බෑ. එතනින් ගියාම කපරාරු කරලා, එතනින් ගියාම තින්ත කාලා, ඊට පස්සේ පොළවට සිමෙන්ති දාලා, සිවිලිම ගහලා ඒ වගේ තියෙන්න ඕනේ ටිකක් තියෙනවා. ඒ කියන්නේ සිවිලිම ගහන්න ඕනේ. කියන්නේ එතනින් සත්තුන්ගේ ජරාව වෙටනවා, සත්තු වැටෙන්න පුළුවන්. ඒ වගේ නිසා තමයි එහෙම කියන්නේ. එඩි දෙනවා. එතකොට PHI මහත්තයා එනකොට ඒ ටික හදලා තිබ්බාම ඒ මහත්තයා ඇවිල්ලා බලලා මේ මහත්තයා රිපෝට් එකක් දෙන්න ඕනේ. මෙතන හොඳයි, පිළිවෙලට ලස්සනට තියෙනවා කියලා. මේ මහත්තයා රිපෝට් එක දුන්නට පස්සේ ඒ රිපෝට් එක නැවත යනවා ප්‍රාදේශීය සභාවට. ඊට පස්සේ තමයි වෙළඳ බලපත්‍රය හදන්න යාලා පටන් අරගෙන හදලා ඉවර කරලා අපිට වෙළඳ බලපත්‍රය ලබා දෙන්නේ. ඒ අතරතුර ඒ කියන්නේ PHI මහත්තයා එන්න පරක්කු නම් හෝ කල් යනවා නම් අපි PHI මහත්තයාගේ නම්බර් එක අරගෙන කෝල් එකක් දෙන්න ඕනේ. මම මෙහෙම ඇප්ලිකේෂන් එකක් දාලා තියෙනවා, මහත්තයාට ලැබුණාද ඒක, මහත්තයාට එන්න පුළුවන් කවද්ද බලන්න වගේ කියලා කතා කරලා බලන්න විතරම. නැත්නම් එයාලට වැඩ තියෙන නිසා අතපසු වෙන්න පුළුවන්. ඊට පස්සේ වෙළඳ බලපත්‍රය එයාලා ලබා ගෙදරටම එවනවා තැපෑලෙන්. ඒකට එතන මුදල් බැඳීමක් කරන්න තියෙනවා. එතන මේ ලොකු ගාණක් පොඩි ගාණක්. ඊට පස්සේ යාළ ගෙදරටම එවනවා. ඔයාට ආයෙත් යන්න එහෙම ඕනේ නැහැ. ඊට පස්සේ ඒක අරගෙන ඉවර වෙලා ඊට පස්සේ යන්න ඕනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාම එතනට කියන්න ඕනේ ව්‍යාපාර නාම වගේ නම ලියාපදිංචි කරන්නේ එතනින් තමයි. ඊට පස්සේ එතෙන්ට කිව්වහම මම ව්‍යාපාරයක් කරනවා, මෙහෙම මේක නම ලියාපදිංචි කරගන්න තමයි ආවේ කියලා එයාලා දෙන ඇප්ලිකේෂන් එකක්. ඒක ඇප්ලිකේෂන් එක දුන්නාට පස්සේ ඔයා ගෙදර අරන් ඇවිල්ලා ඒක ෆිල් කරලා ඒකේ තියෙනවා උප්පැන්න කොපියක්. ඊට පස්සේ ඔයාගේ ව්‍යාපාරයේ නම, ඊට පස්සේ ග්‍රාම සේවක සහතිකය, ඊට පස්සේ දැන් ඔයාගේ ඔප්පුවේ ඔයාගේ නමට නැත්තම් ඔයාගේ තාත්තගේ හරි සීයාගේ හරි එහෙම නමකට තියෙනම් ඒ ඉන්න කෙනාගෙන් ලියුමක් ඕනේ. ග්‍රාම සේවක මිස් මහත්තයා සනාථ කරලා, ඒ කියන්නේ යාලා සනාථ කරපු ලිපියක් ඕනේ. ඒ කියන්නේ ඔයා ව්‍යාපාර කරනකොට කැමැත්තක් නැහැ කියලා. ඊට පස්සේ ඒක අරගෙන ඒ ටික අරගෙන ඔයාගේ ID කොපි, එතනින් ගියාම ව්‍යාපාරේ නම, ඒ ටික දාන්න තියෙනවා ඒකේ. ඒ ටික දාලා ඔයාගේ ආය ඒ ගිහින් දෙන්න ඕනේ. ඒ ඕන දේවල් ටිකත් අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. ඊට පස්සේ දුන්නට පස්සේ
එතනින් ආයෙත් ඒක යවනවා PHI මහත්තයා ගාවට. PHI මහත්තයා ගාවටයි එතනින් ගියාම ග්‍රාම සේවක මිස් ගාවට එතනින් ගියාම ව්‍යාපාර සම්බන්ධව ඉන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මිස් කෙනෙක් හරි මහත්තයෙක් හරි ළඟට යවනවා ඒක. ඊට පස්සේ එතනින් ඒ තුන් දෙනා ග්‍රාම සේවක PHI ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජිතයෙක් ඒ තුන් දෙනා එනවා ඔයාගේ ව්‍යාපාරයේ තියෙන තැනට බලන්න ව්‍යාපාරය. එතකොට කිසිදු අඩුපාඩුවක් නැතුව ඒ කියන්නේ PHI මහත්තයා කලින් එන පාර මොන හරි අඩුපාඩු තිබ්බත් දෙවෙනි පාර එනකොට කිසිම අඩුපාඩුවක් නැතුව තියෙන්න ඕනේ. එතකොට එයාලා ඒ රිපෝට් එකක් දෙන්න ඕනේ එයාලා. මේ තැන හොඳයි අර කලින් වගේම මේ තැන හොඳයි මෙතන කිසි ගැටලුවක් නැහැ හොඳින් පිළිසිදුව තියෙනවා. ඒ ටික දෙන්න ඕනේ. ඊට පස්සේ ඒකට ටික කාලයක් යනවා මාසයක් එකමාරක් වගේ යනවා. කියන්නේ පරක්කුයි නම් ඔයාලට හදිස්සියේ නම් එයාලගේ නම්බර්ස් අරගෙන කෝල් කරලා බලන්න නිතරම. එතකොට ඉක්මනට වැඩේ කරගන්න පුළුවන්. ඊට පස්සේ එතනින් ඔයාලට කෝල් එකක් දෙනවා. ඔයාගේ ව්‍යාපාර නාම ලියාපදිංචිය හරිය ඇප්‍රූවල් වෙලා තියෙන්නේ. ඇවිත් අරන් යන්න සල්ලි බැඳලා කියලා. එතකොට ඔයා එතන ගිහලා සල්ලි බැඳාම ඊට පස්සේ ඔයාට දෙනවා මෙන්න මේ වගේ ව්‍යාපාර නාම ලියාපදිංචි කොලයක්. ඒක ප්‍රාදේශීය ලේකම් වෙනුවට සීල් එක එතනින් ගියාම අස්සම් කරලා ඒරික් කරලා තමයි අපට ලැබෙන්නේ. තුමිය හෝ ඒ වෙනුවට ඉන්න කෙනෙක්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ ව්‍යාපාරය හොඳින් කරගෙන යන්න. ඒ කියන්නේ ලංකාවේ ලියාපදිංචි. එතකොට ඔයාලට කිසිම ගැටලුවක් නැහැ. කියන්නේ කොහෙන්වත් බාධක එන්න එහෙම මොකුත් නැහැ. ඔයා කරන වැඩේ පිළිසිඳුව පිළිවෙලට ලස්සන්ට හොඳින් කරන්නයි තියෙන්නේ. එතකොට කිසිදු ගැටලුවක් නැහැ නේ. නැත්තම් PHI මහත්තයලා එහෙම චෙක් කරනවා. ඒ කියන්නේ අපි දාන ප්‍රොඩක්ට් එක මාසෙකින් වෙන්න පුළුවන් අවුරුද්දකින් වෙන්න පුළුවන්. එයාලා කඩේකට ආවම එයාලා බලනවා ප්‍රොඩක්ට් එක. ඒ දැක බලලා ප්‍රශ්නයක් වුණොත් එහෙම අපට අවවාදයක් හෝ ඉතින් නැත්තම් නඩු මගට හරි එයාලා ඒ කියන්නේ ඒ වෙලාවේ ගන්න තීරණය අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා අපිට හොඳම දේ තමයි ව්‍යාපාරේ නම් ලියාපදිංචි කරගෙන අපි මුලදී වගේම හොඳින් පිළිවෙලට ලස්සනට පිළිසිඳුව අපේ ප්‍රොඩක්ට් එක ජනතාවට දෙන එක තමයි කරන්න ඕනේ. ජය වේවා. ස්තුතියි.